සඳකි. ඕයි. ඕයි. අඩෝ. මේ ආවා බං. ඕයි. මේ මං කීනයක් දකින්නේ. මම කීයක් යනවාද කියලා බලමු. සුටුස් ගාලා මචං කරගමු ළමයි. අපි බලමු අපි ඩයමන්ඩ් කීයක් යනවාද කියලා ගයිස්. මම මේක වැඩි ඉවෙන්ට් කරකන්නේ නැහැ මචං. මේ කවුන්ට් එක මචං ඉවෙන්ට් වැඩි කවර් කරන්නේ නැහැ. ඒ වුණාට මේ ඉවෙන්ට් එක මචං මට මිස් කරන්න හිත දෙන්නේ නැහැ බං. මේ ඉවෙන්ට් එක මචං මට මිස් කරන්න හිත දෙන්නේ නැහැ. මොකද එච්චරට සුපිරි ඉවෙන්ට් එකක් මේක මචං. ඔයාලත් මිස් කරගන්න එපා. මිස් කරගන්න අම්මා සඳකි. බොයි තරු ඉස්සෝ මචං ලකී කියන්න තව මොන හේතු සාධකද? හැමතැනම මචං අපේ ගානට සමානව තියෙන්න පුළුවන්. ඒ වුණාට මචං ස්පීඩ් එකයි ක්වොලිටි එකයි කස්ටමර් සර්විස් එකයි ලක් එකයි බැලුවොත් ආයි මොන කතාවද? බොයිස් ඩයමන්ඩ් 800 තිබ්බ ෂුවර් කරලා මචං කැරකෙව්වේ. टॉप අප් එකක්වත් ගහන්න නැතුව ඩයමන්ඩ් 800ෙන් කැරකෙව්වේ. කට්ටිය මොකද හිතන්නේ බොයිස්? ඔයාලා කමෙන්ට් එක දාන්න. ඔයාලා කමෙන්ට් එක දාන්න ඕන. අඩෝ මචං ඩයමන්ඩ් 600ක්වත් ගියේ නෑ බං. අවංකව තරු ඉස්තෝ මචං ලකී කියන කට්ටිය කමෙන්ට් එකක් දාන්න ළමයි. කට්ටිය කමෙන්ට් එකක් දාන්න. කට්ටිය කමෙන්ට් එකක් දාන්න. මම මේකේ ටොප් එකක් ගැහුවා මචං මොනවාද මේ මොකද්ද මේක දාන්න හරිද? ගිය පාර 30 31 වෙනිදා ඉවර වෙද්දී මේ මොකද්ද ඒකට කියන්නේ? බූයා පාස් එක. ඒකෙන් ක්ලේම් වෙච්ච ඩයමන්ඩ් තමයි මචං. අඩෝ බොයිස් ඊසි නතින් බං. ඊසි නතින්. තාම මොනවාද අපිට ගන්න තියෙන්නේ ළමයි? මේක නම් වැඩක් නැහැ. මොකද්ද මේකත් පුවට නෑ. මේ කවුන්ට් එකක් බස්සන්න ඕන ළමයි. කවුන්ට් එකක් බස්සන්න ඕනේ. ඒ කවුන්ට් එකක් බස්සන්න ඕන මචං. කොහමද 112 දෙකක් දෙද්දි මචං මේකත් ආවොත් ඇමින් එනවනේ. ඒක මචං සුටුස් ගාලා කැරකෙනවානේ බං. ඒක දරා ගන්න අමාරුයි බං. මේක දරා ගන්න අමාරුයි. ආවද බං? යෝයි පම්පම් අම්මා සඳකි. ඕයි. අඩෝ. මේ ආවා බං. ඕයි. මේ මං කීනයක් දකින්නේ. ඒ බලපං ආවද කියලා. ඒ ආවද බං? මට පේන්නේ. මගේ ඇස් පේන්නේ නැහැ ළමයි. ආවද? ඕයි. අඩෝ මචං. මචං මොනවටද ආයේ ප්‍රූෆ්? මෙන්න ප්‍රූෆ්. කියලා ගන්න මචං. කියලා ගන්න සුද්දා කියලා ගන්න. ඩයමන්ඩ් 800යි. කවුරු හරි ලංකාවේ ඉන්නවා නම් මේ වගේ ඩයමන්ඩ් ලක් එකක් තියෙන මචං මෙන්ෂන් කරපන්. එහෙම කවුරුත් නෑ ඩයමන්ඩ් 800යි. මෙන්න මේ කිට් එකත් මචං කියලා ගත්තේ. ඔන්න කියලා ගත්තේ මචං මේකයි. ආයෙ තව මොකද්ද? මේකයි. හරියටම බණ්ඩල් මචං 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6ක් තියෙන අතරින් උවමනාන කොණ්ඩේ තියෙන එක මචං ඩයමන්ඩ් 500 ගාණින් ආවා. මචං ඩයමන්ඩ් 25කුත් ඉතුරුයි. හරිද? ඩයමන්ඩ් 25කුත් ඉතුරුයි මචං. ඔන්න මචං මේකේ බණ්ඩලෙත් ආවා. කට්ටිය මොකද කියන්නේ? මෙන්න මචං ප්‍රූෆ් මෙන්න ලයිව් ප්‍රූෆ්. කට්ටිය මොකද කියන්නේ? අඩෝ මන්නම් කම්පියුස් උංගා බුංගා. බොයිස් අපේ කන්ටෙන්ට් දාන කට්ටිය මචං අපේ කන්ටෙන්ට් දාන කට්ටිය ඕක ලස්සනට ක්ලික් කරලා දාපන්. අපේ වෙබ්සයිට් එකේ ප්‍රොමෝෂන් එකක් පොඩ්ඩක් ගහලා ගියන්. මොකද ඉතින් අපේ වීඩියෝ මගේ වීඩියෝස් දානවා නම් ඉතින් ඔය වගේ පොඩි හෙල්ප් එකක් දෙන්න බැරි කමක් නැහැ නේ. අනිවාර්යයෙන්ම ඔන්න ලස්සන ඉවෙන්ට් එකක් මචං ඩයමන්ඩ් අඩුම ගානකින් කොහොමද ගන්න කියලා ඔන්න ලකී ඩයමන්ඩ් කියලා ලස්සන මචං පොඩි ප්‍රොමෝෂන් පාර්ට් එකක් ගහලා දෙන්න පුළුවන්. මේ හරිද? අඩෝ මචං පිස්සු හැදෙන සඳ මචං. පිස්සු හැදෙන සඳ කියන්නේ මචං. ඉතින් මොකුත් නෑ. ආයේ නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් මචං. එන්න මේවා නම් මචං ඕනේ නෑ බං. අඩෝ මචං කියන්න වචන නෑ ඕයි. ඒක නම් මචං ආයේ කියන්න වචන මගේ සද්ද වැඩි නෙමෙයි මේ බලපන්. ඕයි මේ බලපන්. මොකක්ද මේ?
මචං වාවන්නේ සුද්දා සඳු අයියාගේ ස්කිප් එකට ගරිනා වැඩ කරන්න ඇත්ත. සඳු අයියා මචං තරු ස්ටෝ එකෙන් ඩයමන්ඩ් දාන්නේ උඹලට ඒසා පුක් කියලා. හරිද? උඹලා ටොප් එකක් දාගන්න ආපුවා WhatsApp එකට මැසේජ් එකක් දාලා හරි. හරිද? WhatsApp එකට මැසේජ් එකක් දානවා නම් මෙන්න නම්බර එක 077 837 33 25 try කරලා බලපන් මචං. අවංකව කියන්නේ ලකී ඩයමන්ඩ්.